සහ මාෂි මම හිතන්නේ ගොඩක් වටිනා අදහස් කීපයක් ගොඩක් පළ කරා මේ අපේ කාලය පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා මේ ශාලාවල පාදින්න ඕන නිසා මම කැමතියි අපිට වැඩිපුර මේ සංවාදය හොඳට යන නිසා චුට්ටක් මේක විනාඩි 10 15ක් වැඩි වුණත් කමක් නැහැ කියලා මම කාටද කියනවා මේ අපේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා යාතල අහන්න මම බලාපොරොත්තු වෙලා අපේ කතා කරලා ඉවරනත් සර්ටත් මේක උත්තර දෙන්න පුළුවන් හොඳයි කියලා එකක් තමයි මේ දැන් අශෝක කිව්වා වගේ දැන් මේ විෂය නිර්දේශ මේ සකස් කරනකොට අර ළමයන් අහපු ප්‍රශ්නෙට එතකොට දැන් අර එහෙම අපි ගුරු එපා කරා කියලා කියන්නේ මේ ජාතිකත්වය අපිට සිලබස් හදලා දැන් සිලබස් එක ගත්තාම මේ සිලබස් එකේ තියෙන්නම අර පරණ අදහස් තියෙන දැන් මේ ළමයික අදහස් බලපුවම තව පරණ අදහස් වලින් පෝෂිත එකක්. දැන් ඒක වෙනස් කරනවා කියලා කියනවා අපි අලුත් රජ්‍ය බලයට පත්වීමත් එක්ක අධ්‍යාපනය වෙනස් වෙනවත් එක්කම එතකොට මේ පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් තියෙනවද? එහෙම නැත්නම් 2007 ප්‍රතිසංස්කරණය කරා 2015 කරා 99 කරා හැබැයි දැන් අපු ලබන අවුරුද්දේ ප්‍රතිසංස්කරණ කරනවා කියලා කියනවා. නමුත් ආපහු මේ සිලබස් හදන්නේ අර පරණ විදියටම හිතන අයද? මම හිතන්නේ ලංකාවේ දැනට මේ ළමයින් සම්බන්ධයෙන් ඉතාම දියුණු අදහස් සහිත ජයන්ත මම මිත්‍රයෙක්ින්ද කියලා නෙමෙයි ජයන්ත කාටපිටිය වගේ අයගේ අදහස් මම කියන්නේ මෙයා නෙමෙයි නමුත් මේ විදිහේ අදහස් එතන මතු වෙනවාද මේ පිළිබඳ සංවාදයක් තියෙනවාද අඩු ගන්න අපේ ඔබතුමා මේ සම්බන්ධයෙන් සම්මාදනයේ මම දවසක් ඒව ඊට මම දන්නේ මේ පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් තියෙනවද එහෙමනම් අපිට මේක බල කරන්න බැරිද පෙන්වලා දෙන්න බැරිද මොකක්ද අපිට කරන්න පුළුවන් කියන ප්‍රශ්නට උත්තරයක් එක මම දැන් කාටයකින් මගේ උත්තරයක් බලාපොරොත්තු වෙනවා කියලා නෑ අද ගත්තේ ඒත් මම හැමදාම වගේ මොනවා හරි පොතක් ගත්තාම මේ මෙතන පිටිපස්සේ මේ පිටුවතරේ බලනවා එතකොට මට මේ කෑල්ල මේ මම කියවලා බැලුවා මේකේ තියෙනවා ෆෝන් එක උඹ නම් සිරාවටම ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්වත් නවත්තපන් ඔය ෆෝන් අනෝනාව අර බලපන් ඔය මිනිස්සු දහස් ගාණක් අපූර්වට ඉන්නේ ෆෝන් නැතුව කැමරා නැතුව ෆොටෝ ගහන්න නැතුව වීඩියෝ කරන්න නැතුව ඒත් මං කාශ්‍යප රජුරුවන්ගේ කාලේ කැමරාව තිබුණා නම් ඉතිහාසයේ කොච්චර ලේසි වෙන්න තිබුණාද ඉතින් මේකේ අපි ඇත්තටම දැන් ගොඩක් කට්ටිය කිව්වා අපි ඉතිහාසයට කැමති නෑලු ඒත් අපි දැන් කැමති ෆෝන් එකෙන් ෆිල්ම් එකක් එහෙම බලද්දි කොච්චර කැමතිද ඒකේ තියෙන ඒ ඉතිහාසයේ ෆිල්ම් එකකින් කියන විදිහට අපි හැලට කැමති. ඉතින් මේකේ කාට අංකල් ලස්සන කියලා තියෙනවා. ඒ කියන්නේ අනික් කට්ටිය මේ දැන් අපි තියෙන ටෙක්නොලොජි එකේ තියෙනවා එන ඇඩික්ෂන් සීන් ඒවට හෙනට ප්‍රශ්න. හැබැයි කාට අංකල් එක ලස්සන කියලා තියෙනවා ඒක ක්‍රිටිසයිස් කරන්නේ නැතුව මේක තිබ්බනම් මේක ලස්සනට කොහොමද මේක ඒ කියන්නේ ඉක්වලි ගෙනියලා ලස්සනට ටෙක්නොලොජි එකත් එක්ක තිබ්බනම් අපිට හිස්ටරි එක කොච්චර ලස්සනට ගෙනියන්න තිබ්බද? ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න කොච්චර හොඳට තිබ්බද මේ හිස්ටරි එක. අපි හිස්ටරි එකට කොච්චර කැමති වෙන්නේ තිබ්බද? මේකේ මම කැමතියි මොකද දැන් ගොඩක් කට්ටිය ක්‍රිටිසයිස් කරනවා හැම වෙලාවෙම වගේ ඩිජිටල් ටෙක්නොලොජි එක. ඒත් කාට අංකල් මේකේ පිටපස්සේ කියන්නේ මේක ගොඩක් කට්ටිය හැම වෙලාවෙම පොතක් ගත්තාම කියවන්නේ මෙතන. එතරම් අර නිකන් අපිට ලොකු මේන් ප්‍රොබ්ලම් එකක් වෙන එකකට මේක නිකන් උත්තරයක් වගේ තියෙනවා. මම පොත කියවලා නැහැ. මම හිතනවා පොතේ ලස්සන කතාවක් ඇති කියලා. මම කියවන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. thank you.